වෙල්කම් ටු මිස්ටේන් 1995 ජූලිය 11 වෙනිදා ඇමරිකාවේ කොලොරාඩෝ වල ඉපදුණු ඉසබෙලා ගුස්මාන් තමා එයාගේ අම්මා යුන්මීටයි තාත්තා රොබර්ට්ට හිටපු එකම දුව. මේ පවුල ගොඩක් සතුටින් හිටියේ. හැබැයි අවුරුදු කිහිපයකට පස්සේ ඒ කියන්නේ ඉසබෙලාට වයස අවුරුදු 3 මේ අම්මයි තාත්තයි අතර ඇතිවුණ එක ප්‍රශ්න නිසා අන්තිමට ඉසබෙලාගේ අම්මයි තාත්තා ඩිවෝස් වුණා. ටික කාලයකට පස්සේ ඉසබෙලාගේ අම්මා යුන්මී අයමත් විවාහ වෙනවා. හැබැයි ඉසබෙලා නම් මේ අලුත් තාත්තට පොඩ්ඩක්වත් කැමතිුනේ නැහැ. පොඩිම කිව්වොත් ඉසබෙලා මේ ගැන තමන්ගේ අම්මා යුන්මී එක්ක ගොඩක් තරහින් තමයි ඉඳලා තියෙන්නේ. අන්තිමට යුන්මී තීරණය කරනවා ඉසබෙලා රයන්ටත් කැමති නැති හින්දා ඉසබෙලා තමන්ගේ තාත්තා රොබර්ට් කාට යවන්න. කොහොම නමුත් තමන්ගේ තාත්තා එක්ක තමන්ට අවුරුදු 14ක් වෙනකන් ජීවත් වුණු ඉසබෙලා තීරණය කරනවා තමන්ගේ අම්මා ගාවට ආයමත් යන්න. රොබර්ට් මේ කාලේ ආයමත් මැරි කරලා තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඉසබෙලා රොබර්ට්ගේ වයිෆ් එක්ක එක එක ප්‍රශ්න දාගෙන තියෙනවා. කොහොමුණත් තමන්ගේ අම්මයි සුළු පියාවෝ ඩේවිඩ් එක්ක ආයමත් ඉන්න ඉසබෙලා තීරණය කරා මේ පවුල තිබ්බ ප්‍රශ්න නම් කවදාවත් විසඳුනේ නැහැ. ඉසබෙලා ඉස්කෝලේදී උනත් අනික් ළමයින්ගෙන් වෙන් වෙලා තනියම තමයි ඉඳලා තියෙන්නේ. කොටිම කිව්වොත් අනික් ළමයි තමයි ඉසබෙලාව පන්තියේ කොන් කරලා තිබිලා තියෙන්නේ. මේ සිද්ධියෙන් ඉසබෙලා අන්තිමට ඉස්කෝලේට පීයක් අරන් ගිහින් පන්ති තහනම් වල පවා ලක් වෙලා තියෙනවා. ඒ හින්දා ඉසබෙලා තමන්ට අවුරුදු 18ක් වෙනකම්ම ඉස්කෝලේට යන්නේ නැතුව බෙදට වෙලා තමයි ඉඳලා තියෙන්නේ. මේ කාලේදී ඉසබෙලා මර්ජුවානා කියන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වුණ හින්දා ඉසබෙලාට නිතරම කේන්ති ගියා. යුන්මී රයනු පවා ඉසබෙලා කිව්වේර වැඩ කරලා තියෙනවා. මොකද කිව්වොත් ඉසබෙලාට ගොඩක් කේන්ති යන හින්දා. 2013 අගෝස්තු 27 වෙනිදා මේ ඉසබෙලා අම්මා රණ්ඩු වෙන පටන් අරගෙන මේ රණ්ඩුව කොච්චරද ප්‍රතික්‍රියාති කියලා කියනවා නම් ඉසබෙලා යුන්මගේ මූණට කෙල ගහලා පවා තියෙනවා. ඒ වගේම ඉසබෙලා තමන්ගේ අම්මට ගොඩක් දරුවෝ විදිහට තමා කතා කරලා තියෙන්නේ. ඕනම සිද්ධි වල පහුවෙනිදා උදේ යුන්මීට ඉසබෙලාගෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ මැසේජ් එකේ කියන්නේ මේ දේවල් වලට උඹට වන්දි ගෙවන්න මේ සිසිලියා කියලා. ඉතින් කවුද මේ සිසිලියා කියන්නේ? මේකත් හිතේ තියාගෙන අපි යමු කතාව ඉස්සරහට. කොහොමුණත් මේ මැසේජ් එක දැක්ක යුන්මී හොඳටම බය වෙනවා. ඊට පස්සේ යුන්මී තමන්ගේ කලින් හස්බන්ඩ්ට ඒ කියන්නේ රොබර්ට්ට මේක කියනවා. රොබර්ට් යුන්මී ගෙදරට ඇවිල්ලා ඉසබෙලාට කියලා තියෙන්නේ වැඩිහිටියන්ට ඕම නරක විදිහට කතා කරන්න එපා කියලා. ඉසබෙලා තාත්තා කියපු දේ පිළිගත්තා වගේ පෙරුණා. යුන්මී දන්නවා ඉසබෙලාගේ හැටි. ඒ හින්දා යුන්මී පොලිසියට ඉන්ෆෝම් කරලා කියනවා මගේ දුව මගෙත් එක්ක නිතරම රණ්ඩු වෙනවා. වගේ මෙයා මට මරනවා කියලා සලචනය කරනවා කියලා. පස්සේ පොලිසිය මේ රොබර්ට්ුයි යුන්මී ඉසබෙලායි එකම තැනකට ගෙනල්ලා මේ ගැන ප්‍රශ්න කරන්න පටන් අරගෙන පොලිසිය ඉසබෙලාට කියනවා තමන්ගේ අම්මට ඔයාව ගෙදරින් එළියට දාන්නවත් බැරි කමක් නැහැ. මොකද ඔයාට වයස අවුරුදු 18ක් හින්දා ඒ හින්දා අම්මත් එක්ක හොඳට ඉන්න බලන්න කියලා. කොහොම හරි මේ විදිහට උපදෙස් දීලා පොලිසිය මෙතනින් යන්න ගිහින් තියෙනවා. පොලිසිය හිතුවේ මේ ප්‍රශ්න මෙතනින් ඉවරයි කියලා. හැබැයි එහෙම වුණේ නැහැ. මේ දවසේම රෑ පොලිසිය 911 අංශයට රයන්ගේ නැමතුමක් එනවා. My stepdaughter, 18-year-old stepdaughter, is beating my wife up. At the house? At the house. They're in the bathroom, so I can't tell. I'm locked off in the bathroom. Okay. What are you hearing at this time? What do you hear? I hear her yelling for... පස්සේ පොලිසියට 10:16ට යුන්මී ගෙදරට එනවා. ඒත් මෙතනදී පොලිසිය දකින්නේ කවදාවත් නොහිතපු දෙයක්. ඒ තමයි මේ ගෙදර බාත්රූම් එකේ තිබිලා පොලිසියට යුන්මී ඩෙඩ් බොඩි කාම් වෙනවා. ඉතින් යුන්මීට මොකද උනේ? ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම හිතේ තියාගෙන වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම පොලිසිය කරේ ලේවිලක් මත වැටලා හිටපු යුන්මීව හොස්පිටල් එකට ඇඩ්මිට් කරපු එක. ඊට පස්සේ පොලිසිය රයන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. දැන් ඔයාලා තියෙන එකම ප්‍රශ්නේ තමයි යුන්මීට මොකද උනේ කියන එක. දැන් අපි කතා කරමු ඇත්තටම යුන්මීට මොකද උනේ කියලා. යුන්මී වැඩ කරේ ෆොටෝෂොප් එකක. ඉතින් සිද්ධිය වෙලා පොලිසිය ගෙදරින් ගියාට පස්සේ හැමදේම සාමාන්‍ය අතර පත්තුනා කියලා හිතපු යුන්මී ආයමත් වැඩට ගිහින් තියෙනවා. පස්සේ රැවිලා කෑම වයකුත් අරගෙන ගෙදර ආපු යුන්මී කෑම ටික රයන්ට දීලා වොෂරක් දාගන්න කියලා ගියා. මේ වෙලාවේ රයන් ටීවී බල තමයි ඉඳලා තියෙන්නේ. මේ විදිහට ටිකක් වෙලා ගියාට පස්සේ යුන්මී උඩ තට්ටුවේ දැන් කෑගන සද්දේ රයන්ට ඇහිලා තියෙනවා. පස්සේ පඩිපෙළ නැගලා උඩට ගිහපු රයන් දැනගන්නවා මේ සද්දය ඇහෙන බාත්රූම් එකෙන් කියලා. රයන් හිතුවේ සමහර විට යුන්මී ඉසබෙලා රණ්ඩු වෙලා නැති කියලා. ඒ හින්දා රයන් බාත්රූම් එකේ දුර වෙන්න කියලා හැදුවා. රයන් දැනගන්නවා බාත්රූම් එකේ දුර ඇතුලේ ලොක් කරලා තියෙනවා කියලා. මේ වෙලාව රයන් හොඳටම බය වෙනවා. ඊට පස්සේ රයන් කරේ මං අර කලින් කියපු විදිහට 911 එකට මේක ඉන්ෆෝම් කරපු එක. පස්සේ ආයෙමත් බාත්රූම් එකේ දුර ගාවට ගිහපු රයන් දකින්නේ බාත්රූම් එකේ දුර යටින් ලේකලා යන විදිහ. ඉතින් ඊට පස්සේ රයන් දුර අරගෙන අතුලට යන්න උත්සාහ කරලා තියෙනවා. ටික වෙලාවකට පස්සේ රයන් දකින්නේ මේ බාත්රූම් එකේ දුර අරගෙන පිහියකුත් අතේ තියාගෙන ආපු ඉසබෙලාව.
පස්සේ ඉසිබෙලා මේ ගෙදරින් බොහොම සංසුන් ඉදිරියට ගිහින් තියෙනවා. බාත්රූම් ඇතුළට ගියපු රයන් දැක්කේ ලේවිලක් වගේ වැටලා හිටපු තමන්ගේ වයිෆ් ඒ කියන්නේ යුන්මිව. ඊට පස්සේ තමා පොලිසිය මෙතනට ආවිලා තියෙන්නේ. ඉතින් මේකන තමා රයන් මෙච්චරලා කිව්වේ ෆොරෙන්සික් ඩීටේල්ස් වලට අනුව යුන්මිගේ බෙල්ලට ඔළුවට 150 වතාවක් විතර පීයෙන් යනවා තියෙනවා කියලා පොලිසිය හොයාගන්නවා. ඊට පස්සේ පොලිසිය ඉසිබෙලාගේ ෆොටෝ එකකුත් පබ්ලික් කරලා ඉසිබෙලා හොයන්න පටන් ගන්නවා. මේ විදිහට යුන්මිව ඝාතනය කළ දවසකට පස්සේ පොලිසියට කෝල් එකක් එනවා කොලරාඩෝ වල කාර් පාක් එකක ජීප් එකක් ඇතුලේ මොනසිරුවක් තියෙනවා කියලා. පොලිසියත් මෙතනට ගිහින් චෙක් කරලා බලනවා. හැබැයි පොලිසියට මෙතනින් මොනසිරුවක් හම්බෙන්නේ නැහැ. කොහොම නමුත් පොලිසියට මෙතන තිබිලා කාගේ රැඳුම්බෑගයක් හම්බ වෙනවා. මේ චෙක් කරු පොලිසිය දැනගන්නවා මේ යුන්මිව මරපු ඉසිබෙලා ඉදාලා ඇඳගෙන හිටපු ඇඳුම් කියලා. පස්සේ පොලිසිය පොලිස් බලන ලබා මේ ඇඳුම් වල ඉබෝස්සේ ඉසිබෙලා හොයන්න පටන් ගන්නවා. අන්තිමට මේ කාර් පාක් එකට ටිකක් එහායින් තිබුණු කාර් පාක් එකකින් පොලිසිය ඉසිබෙලාව අගෝස්තු 11 වෙනිදා උදේ 11:00ට අත්අඩංගුවට ගන්නවා. පස්සේ පොලිසිය ඉසිබෙලාගෙන් ප්‍රශ්න කරද්දී ඉසිබෙලා කිව්වේ හරි අමුතුම කතාවක්. You left her to die brutally on a bad. I did not murder anyone. Please stop accusing me of Just this. tell me how that feels. Please fingerprint me. Please fingerprint me. Please fingerprint me. I will show you that I am not this freaky, horrible person. Just don't call me Isabella. That's That's your name. My name is not Isabella. My name is Samantha. There are people in this world that look alike, you know. You got the wrong girl. No, we don't. I'm not this girl. I don't know what happened with her and her life and who she is or what school she went to. That's not my problem. My problem right now is finding my boyfriend. It's a funny game you're playing. ඒ වගේම ඉසිබෙලා මෙතෙන්දී කියනවා ඔයාලා හොයන ගෑනු ළමයි මම ඇතුළේ ලොකු වෙනස්කම් තියෙනවා. හොඳට බලන්න එයා ඇස් දෙකේ පාටයි මගේ ඇස් දෙකේ පාටයි වෙනස්. මං ගෙදරත් එක්ක රණ්ඩු වෙලා බොයිෆ්‍රෙන්ඩ් ගාවට යද්දි තමයි ඔයාලම අල්ලගත්තේ කියලා. පස්සේ පොලිසිය ඉසිබෙලාගේ තාත්තා රොබර්ට්ට ගෙන්නලා තියෙනවා. එතනදී රොබර්ට් අඳුරගෙන තියෙනවා මේ ඉන්නේ තමන්ගේ දුව ඉසිබෙලා කියලා. කොහොම නමුත් මේ වෙලාවේ ඉසිබෙලා හරියට හැසිරෙන්නේ රොබර්ට්ට දන්නති ගානට කියලා ඔයාලටුණත් පේනවා ඇති. You recognize her? Yeah, she's my girl. What's her name? Isabella. කොහොම නමුත් පොලිසිය DNA ටෙස්ට් එකකින් කන්ෆර්ම් කරගන්නවා මේ ඉන්නේ රොබර්ට්ගේ දුව ඉසිබෙලා ඒ කියන්නේ යුන්මිගේ මිනිමරුවා කියලා. කොහොම නමුත් 2013 සැප්තැම්බර් 5 වෙනිදා උදේ තමයි ඉසිබෙලාගේ නඩුව කතා කරන්න තිබ්බේ. මේ වෙලාවේ ඉසිබෙලා තාමත් ඇවිල්ලා හිටියේ නැහැ. පස්සේ උසාවිය දැනගන්නවා ඉසිබෙලා තමන්ගේ හිර කූඩුවෙන් එළියට එන එක ප්‍රතික්ෂේප කළා තියෙනවා කියලා. ඒ වගේම ඉසිබෙලා දිගටම කියලා තියෙන්නේ තමන් නෙවෙයි වලවන මිනිමරුවා කියලා. කොහොම නමුත් එදා හවස් වරුවේ කොහොම හරි පොලිසිය ඉසිබෙලා උසාවියට එක් කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ ඉසිබෙලා උසාවිය හැසිරුණු විදිහ කාගේ අවධානයට ලක් වුණා. ඉතින් මේ වීඩියෝ ඔයා කලින් දැකලා ඇති. මෙතන ඉසිබෙලා තමන්ගේ ඇස් දෙක පෙන්නලා කියන්නේ මොකද්ද? ඉතින් ඔයාලට මතක ඇති පොලිසිය ඉසිබෙලා අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරද්දී ඉසිබෙලා කිව්වා ඔයාලා හොයන කෙනා මම නෙවෙයි. පොටිම කිව්වොත් මගේ ඇස් දෙකේ පාට එයාගේ ඇස් දෙකේ පාට අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. කොහොම නමුත් මේ වෙලාවේ ඉසිබෙලා තමන්ගේ ඇස් දෙක පෙන්නලා කියන්නේ ඉසිබෙලා ප්‍රශ්න කිරීම වලදී කියපු දේ කියලා ඔයාලට තේරෙනවා ඇති. 2013 දෙසැම්බර් වල වෙන නඩුව ගැන ආයමත් කතා කරද්දී ඉසිබෙලාගේ පාර්ශවයෙන් කිව්වේ ඉසිබෙලා වැඩිකාරයක් නෙවෙයි. එයා මේ වැඩේ කරලා තියෙන උමුතුවෙන් කියලා. ඒ හින්දා පොලිසිය තීරණය කරා මේකේ ඇස් නැත්ත හොයලා බලන්න. ඉසිබෙලා මානසික රෝහලට ඇතුළත් කරන්න. කොහොම නමුත් ඉසිබෙලා මේ මානසික රෝහලේ අවුරුද්දකට වැඩි කාලයක් ඉඳලා තියෙනවා. කොහොම නමුත් ඉසිබෙලාව ආයමත් උසාවියට ඉදිරිපත් කරලා තියෙන්නේ 2014 ජූනි මාසයේදී. මෙතෙන්දී ඉසිබෙලාගේ ડોක්ටර්ස්ලා කිව්වේ ඉසිබෙලාට පැරනොයිඩ් කිසෝපෝනියා කියන මානසික රෝගය තියෙනවා කියලා. මේ මානසික රෝගීන් වෙන්නේ ඉසිබෙලාට යට විතරක් පේන රූප කටහඬ වගේ දේවල් දැනෙන එක. ડોක්ටර්ස්ලා ඒ වගේම දැකලා තියෙනවා ඉසිබෙලා මානසික රෝහලේදී තනියම කතා කරන hina වෙන විදිහ. කොහොම නමුත් ඉසිබෙලා තමන්ගේ අම්මව මරලා දාලා තියෙන්නේ උමුතුවෙන් කියලා මේ වෙලාවේ ડોක්ටර්ස්ලා උසාවියට ඉදිරිපත් කරනවා. ඉසිබෙලා දැනගෙන ඉඳලා නැහැ ඒ ඉන්නේ තමන්ගේ අම්මා කියලා. මේ මානසික රෝගය ඉසිබෙලා තමන්ගේ අම්මව දැකලා තියෙන්නේ සිලියා කියන කාන්තාව විදිහට. වීඩියෝ එක මුලින්ම බලපු ඔයාලට තේරෙනවා ඇති. එදා යුන්මිගේ ෆෝන් එකට ඉසිබෙලාගේ මැසේජ් එකක් ආවා. මේ කරන දේවල් වලට උඹට වන්දි ගවන්න සිලියා කියලා. ඉතින් මේ මැසේජ් එක ආවේ කොහොමද කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. කොහොම නමුත් උසාවිය තීරණය කරනවා ඉසිබෙලා මේ ඝාතනයේදී නිවැරදිකාරයා විදිහට. පස්සේ උසාවිය ඉසිබෙලා සමාජගත කරන්න පුළුවන් වෙන තැනට එනකන් එයාව මානසික රෝහලේම නවත්තන්න තීරණය කරනවා. මේක වෙලා අවුරුදු 7කට පස්සේ කියන්නේ 2020 දී ඉසිබෙලා ඉන්ටර්විව් එකේදී කිව්වා මට දැන් මුඳුරම හොඳයි. මං එදා අම්මව මරලා දැම්මට මං දැනගෙන හිටියේ නැහැ ඒ මගේ අම්මා කියලා. මං හිතුවේ සිලියා කියන ගෑනු කෙනා එයාව මරලා දැම්මොත් මම මේ ලෝකෙම බේරගත්තා වගේ හැඟීමක් ඇති වුණේ ඉන්න කියලා.
ඉතින් කොහොමවත් ඉසබෙලා අදටත් ඉන්නේ මානසික රෝහලෙම තමයි. ඉතින් අපේ වීඩියෝ එක මේ විදිහට ඉවර වෙනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයා අපේ channel subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙම වුණොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලටම ගෙන ගන්න පුළුවන්. ඉතින් අපරාධ ලෝකයේ නොදුටු තැන්වල සුපිරිම එක්ස්ප්ලනේෂන් අත්දැකීමක් එක්ක අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.